Hi everyone, welcome back to my Support Girl YouTube channel. ඔන්න අද මුලින්ම නැගිටලා වොෂ් එකක් දාලා ස්ටඩි කරන්න තමයි මේ ලෑස්ති වුණේ. මුලින්ම ඩාන්සින් වලට අදාළ ෂෝට් නෝට් එකක් ගහලා ඒ පාඩමට අදාළව පාස් පේපර්ස් බුක් එකේ A level ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් මම වෙනම අරගෙන ඒ ටිකත් අද කරලා ඉවර කරන්න තමයි යන්නේ. දැන් මම 2016 A-level paper එකේ ප්‍රශ්නයක් තමයි මේ කරන්නේ. කරමුකෝ ඉක්මනට ඔන්න. ඔයාලා බලන්න ඇති මේ මොහොත මම මේ කොළ ඉරන්නේ කියලා. මම ෂෝට් නෝට් එක හදන් යද්දි ඒක මේ මෙගා පොයින්ට් එක මට අමතක වුණා. ඒ හින්දා මම ඔන්න ඔක කොළ එක ලියලා මෙතනට ආලවනවා. ඔන්න ළමයි මේ වැඩ ටික ඉවර වෙච්ච ගමම මම ලයිබ්‍රරි එක පැත්තේ යනවා. මොකද මට නොවැම්බර් 27 හරියටම නොවැම්බර් 27 මම පොත්යක් කරන් තිබිලා රිටර්න් කරන්න තිබ්බා. හැබැයි මේ දවස්වල වැස්ස තිබ්බනේ මට යන්න බැරි වුණා. ඒ ටිකට දඩේකුත් තියෙනවා. දඩේ ගෙවන්නත් එක්ක පොත් පාර දීලා එන්න අද මම ලයිබ්‍රරි පැත්තෙත් යන්න ඕන. ඔන්න ඒ වගේ පේර ගෙඩියකුත් හම්බුණා ගන්න. ඒකත් කකා මේ වැඩ ටික ඉක්මනට කරමු. ඔන්න ස්ටඩි ටිප් එකක් ළමයි. අපි දැන් පාඩමක්ම කරන්න බැරි වුණාට පාඩම එක කොටසක් පාඩම් කරලා ඉවර නම් ඒකට අදාළව පාස් පේපර්ස් බුක් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් හොඳට හොයලා බලන්න ඕනි. මොකද එතකොට ඒ පේපර්ස් වල ප්‍රශ්න කරාම තමයි අපේට අමාරු තැන් මග ඇරිච්ච තැන් එහෙම නැත්නම් අමතක වෙච්ච තැන් මොනවාද කියලා ඒවා ලියන විදිහ රචනා ප්‍රශ්න එහෙම විශේෂයි රචනා ප්‍රශ්න ලියන විදිහ ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් පේපර් කරොත්. ඔන්න පර්ස් එකක් ගත්තා. ඔය තියෙන අපේ කාඩ් එක. අපේ කාඩ් එක පර්ස් එකක් ගත්තා. ඔන්න පොඩ්ඩේ තමයි දෙන්න තියෙන්නේ. ඔන්න ඒ තියෙන දිනේ 27. ඔය ටිකක් දාගෙන බෑග් එකක් ලෑස්ති කරලා යන්කෝ අද මං අඳින්නේ මෙන්න මේක තමයි. මම පුස්තකාලයට ඇවිල්ලා පොත් ටිකත් රිටර්න් කරලා දඩෙත් ගෙවලා මම පොත් ගන්න යද්දි කිව්වා යාලා පොත් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඇයි කියලා ආපු වෙලේ තමයි කිව්වේ 2026 වර්ෂයේ පොත් සංශෝධනයක් තියෙනවා කියලා. මාත් මෝඩයා වගේ නිකන් ඇයි කියලා ඇහුවා. ටයිම් එකක් තිබ්බ හින්දා මම පත්තරයක් බැලුවා. ඔය පත්තරවල තිබ්බා පරිසරය වගේම සමාජයට හානිය යන මම පොඩ්ඩක් කියවමු. මොකද රචනාවක් ලියන්නේ එහෙම කරුණු සපය ගන්න එක හොඳයි. ආයෙ තව තිබ්බා රිදී විහාරේ පුරාවෘත්ත කතා. ඇත්තටම මම සාමාන්‍ය ඉතිහාසයට පොඩක් ආසයි. මම ඉතින් පොඩක් කියුවා. ඒක කියවත් තමයි මම දැනගත්තේ රිදී විහාරේ එහෙම නැත්නම් රිදී ගම කියන සංකල්පය හැදිලා තියෙන්නේ. අරන් ඇවිල්ලා තිබ්බේ දුටුගැමුණු රජතුමා කියලා. ඒකත් ජීවිතේට වටින හින්දා පත්තරේ ඒ ටිකත් කියුවා. ඔන්න ළමයි මම ගෙදර ආවා. print out එකක් ගන්න කමියුනිකේෂන් එකේ ගියා. මම පර්ස් එක දැක්කා. ඒක හිටියෙත් මම ඉතින් ඒක අරගෙන ආවා. මගේ බ්ලූ කේස් එකේ තියෙන ඔක්කොම ටික බලමු දාගත්තම කොහොමද තියෙන්නේ කියලා. ඒකේ අර එහා පැත්ත පේන හින්දා මට හරි ලේසි වඩමුට්ට තියෙනවද කියලා එහෙම බලා ගන්න. ඒක ඇත්තටම හොඳයි. ඇත්තටම ලස්සනයි. ඔන්න 2026ට පොත් ගන්න මෙන්න මේ සුබෝධි බුක් ෂොප් එකෙන් ගොඩාක් අඩුවට පොත් දෙනවා ළමයි. අද වැඩ ටික ඉවරයි. මම ඔන්න ටේබල් එකත් අස් කරා. මගේ channel එකට ආසයි නම් subscribe කරන්න, like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ආදරණීය comment එකත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් have a nice day. Bye bye. उसने बात की कुछ ऐसे ढंग से